පොතේ තියෙන අඟුල්මල් දමනය අපිට වැදගත් වෙනවා. මොකද අපේ නියමිත කතාව එකකින්. මේ කතා වස්තුවේ විශේෂත්වය කියනවා කාරණා කීපයකින්. එතකොට මේ කතා වස්තුව අඟුල්මල් දමනයේ තියෙන්නේ අමානුෂ්‍යකෝටේ කිවිපරිච්ඡේදයේ 7වන පරිච්ඡේදයේ. ඉතින් මේ කෘතිය නිර්මාණය කරනකොට එහෙම නැත්නම් මේ අඟුල්මල් දමනයේ තියෙන කතා වස්තුව රචනා කරනකොට ගුරුගෝමි පඬිවරයා යොදාගත් නැත්නම් උදා උපයෝගී කරගත්තු භාෂා ලක්ෂණ ටිකක් තියෙනවා. මෙන්න මේ භාෂා ලක්ෂණ ටික අපට ගොඩාක් වැදගත් වෙනවා. මේ පාඩමට එන්න පුළුවන් වෙන හින්දා. එකක් තමයි දිගු වැඩි භාවිතය. මොකක්ද පුතා? එක කාරණයක් මොකද්ද? දිගු වැඩි භාවිතය. ඒ කියන්නේ දීර්ඝ වාක්‍ය භාවිතය. ඇයි මේ ගුරුගෝමි පඬිවරයා දීර්ඝ වාක්‍ය යොදාගත්තා? ගුරුගෝමි පඬිවරයා විතරක් නෙවෙයි පුතේ. 550 කතා රචනා කරනකොට ඒ කතුවරය සද්ධර්ම රත්නාවලී කතුවරය මේ බණ කතා සාහිත්‍යය කුද්ධි නැත්නම් පොත් ගොඩාක් කියපු අය මේ ක්‍රමය අනුගමනය කරනවා. දීර්ඝ වාක්‍ය යොදාගන්න. දීර්ඝ වාක්‍ය යොදාගන්න හේතුව ශ්‍රාවකයාගේ අවධානය කඳවා ශ්‍රාවකයාගේ අවධානය මේක බණ කතා කරුවා කිරීම කඳවා ගන්න නිසා දීර්ඝ වාක්‍ය යොදාගන්න. පැහැදිලිද? ඊට පස්සේ කෙටි වැක්‍ය යොදාගන්න. කෙටි වැක්‍ය යොදාගන්නේ ඇයි? අර එක විදිහට කතා කියවගෙන යනකොට ඒකාකාරී බවක් ඇතිවෙනවා. අන්න ඒ ඒකාකාරී බවේ මිදෙන්න ශ්‍රාවකයා මුදවලා කෙටි වැක්‍ය පාවිච්චි කරනවා. හරි. අපි නම් ඉවරට ගියා.